සෑම දෙමව්පියෙක්ගේම අරමුණ තමයි තමාගේ දරුවන්ව ඉදිරියට යවන එක. එතකොට දරුවෙක්ව ඉස්සරහට ගෙනියන්න තියෙන පළවෙනිම දේ තමයි දරුවාගේ ආත්ම අභිමානය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ආරක්ෂා කරන එක. ඒත් ගොඩක් දෙමව්පියෝ නොදැනුවත්කමට දරුවන්ව වෙනත් දරුවොත් එක්ක සංසන්දනය කරලා දරුවන්ට නොයෙකුත් අවස්ථාවල දොස් කියනවා. ඒකෙන් වෙන්නේ දරුවගේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ආත්ම අභිමානය, ආත්ම ගෞරවය ඔක්කොම නැති වෙලා යනවා. ඒක දුර්වල වෙනවා. එහෙම වුණාම ඒගොල්ලොන්ට ඒ දේ තමා තුළින් ලබා ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම තව කෙනෙක් මත යැපුම් මානසිකත්වයේ, තව කෙනෙක් මත යැපීලා මිසක් ඒගොල්ලොන්ට ඉස්සරහට යන්න බැහැයි කියන මානසිකත්වයට එනවා. හුඟක් අයට සමහර දේවල් හරියකට කරගන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ට ඒක ශක්තිය නැහැයි කියලා. කාලයක් දෙයක් කරනවා ඉක්මනට ඒක එපා වෙනවා. හැම දෙයක්ම ටික කාලයක් කරලා අතාරිනවා. අමාරු දෙයක් ආපු ගමන් තමාට පුළුවන් කියන හැඟීම නැහැ. බැහැයි අමාරුයි කියලා අතාරිනවා. ඉතින් ළමයින්ව කොයිම අවස්ථාවකවත් එකිනෙකා එක්ක සංසන්දනය කරලා ඒ ළමයාට දොස් කියන්න එපා. ළමයාට පුළුවන් කියලා කියන්න. එයාට යම්කිසි දෙයක් කරන්න කියලා දීලා ඒකේ ඊටාම සුළු දෙයක් නම් එයා හරියට කරලා තියෙන කරපු ටික අගය කරන්න. අය මේ ටික හරි කරානේ පුතේ, මේ ටික හරි කරානේ දුවේ, ඔයාට පුළුවන්නේ පුතේ කියලා ඒක පුළුවන් තරම් කරපු ටික අගය කරන්න. එතකොට තමයි එයාට ශක්තියක් හම්බ වෙන්නේ තව උත්සාහ කරලා කරන්න. සංසන්දනය කරලා දොස් කියන එක වැඩිහිටියන් වශයෙන් නොකළම යුතු දෙයක්. ඒක පුළුවන් තරම් හිතට ගන්න. දරුවගේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ආත්ම අභිමානය, ආත්ම ගෞරවය කැඩිලා බිඳිලා යන විදිහට වැඩිහිටියන් එක එක දරුවොත් එක්ක සංසන්දනය කිරීමෙන් කරන්නේ කොහොම වරදක් කියලා ඒක මොනම අවස්ථාවකවත් නොකළ යුතු දෙයක් හැටියට හිතට ගන්න එක හරීම වටිනවා. ස්තුතියි.